සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ට් අප්ඩේටර් YouTube channel එකට. ඉතින් මැයි මාසයේ අස්වැසුම මුදල් ලැබීමේ ප්‍රමාදය සම්බන්ධව ඒ වගේම මැයි මාසයේදී අස්වැසුම මුදල් කපා හැරෙන්නේ කුමන පුද්ගලයන්ගේද? ඒ වගේම අස්වැසුම දෙවන අදියරේ අයට මුදල් ලැබෙන්නේ කුමන මාසයේ සිටද? මේ සම්බන්ධ සියලුම කරුණු කාරණා සවිස්තරාත්මකව වීඩියෝ එකේදී කතා කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. අපි මුලින්ම බලමු මැයි මාසයේ අස්වැසුම මුදල් ප්‍රමාද වෙන්නේ ඇයි කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති මැයි මාසයේදී මැතිවරණය පැවැත්වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ අස්වැසුම මුදල් ටිකක් ප්‍රමාද වෙලා තමයි ලැබෙන්නේ. ඉතින් දැන් ලැබිලා තියෙන තොරතුරු වලට අනුව අස්වැසුම මුදල් අස්වැසුම සිස්ටම් එකට 9 වෙනිදා වගේ වෙන විට වැටෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට අස්වැසුම මුදල් 9 වෙනිදා සිස්ටම් එකට වැටුනොත් ඔයාලගේ බැංකුවට ලැබෙන්න ටිකක් ප්‍රමාද වෙයි. මොකද ඉදිරි දිනවලදී එන්නේ පෝය නිමාඩු. ඒ නිසා අනිවාර්යෙන්ම 15 20 අතර දිනවලදී ඔයාලගේ බැංකුවට මුදල් වැටීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු මේ මාසයේදී මේ අස්වැසුම මුදල් කපා හැරෙන්නේ කාගේද කියලා. ඉතින් රජය විසින් සඳහන් කරලා තියෙනවා මැයි මාසයේදී සංක්‍රාන්තික කණ්ඩායම්හි අස්වැසුම මුදල් කපා හරිනවා කියලා. ඉතින් සංක්‍රාන්තික කණ්ඩායම් කියලා කියන්නේ රුපියල් 2500 ඒ වගේම රුපියල් 5000 දීමනාව ලැබෙන පුද්ගලයන්. ඉතින් මේ පුද්ගලයන්ට මැයි මාසයේ ඉඳන් මේ අස්වැසුම මුදල් කපා හැරීමට ලක් කරනවා කියලා රජය විසින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අස්වැසුම දෙවන අදියරේ අයදුම් කළ පුද්ගලයන්ට ලබන මාසයේ ඒ කියන්නේ ජූනි මාසයේ ඉඳලා මේ අස්වැසුම මුදල් ලබා දෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ජූනි මාසයේ ඉඳන් ඔයාලගේ අස්වැසුම මුදල් ඔයාලගේ බැංකුව වලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත් නිවුස් අප්ඩේට් පිළිබඳව දැනගන්න අනිවාර්යෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. මේ වගේ අලුත් වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.